Então, olha lá. Hello. මේ සරාසි මායදුන්නේ මහත්තයාද? ඔව් හඳුනන්නේ කියන්නේ. මම අඳුරන මහත්තයෙක් පොතක් ලියලා තියෙනවා. හා ඒක මේ බණ පොතක්ද එහෙම නැත්නම් ගීත පොතක්ද? නෑ, නවකතා පොතක්. හා. බොහොම හොඳයි. නවකතා පොතක් නම් ගොඩක් හොඳයි හඳුනන්නේ. ඔව්. පොඩ අවසරයි හඳුනන්නේ. මගේ කට දිහා බලන් ඉන්න එපා මිනිස්සුયો. ගිලා අනිත් නවකතාවෙන් පොත් ටිකක් ගෙනවා. ඔහොම ඉන්නවා. වරුණ මිස්ටර් කියනවා ලෑස්තියෙන් එන්න කියලා. අවසරයි හඳුනන්නේ. හොඳයි. මං මහත්තයාට එන්න කියන්න. ඔව් එන්න කියන්න. ඕන්ලාගේ එන්න කියන්න. හඳුනන්නේ මේ පිට කවරේ ඩිසයින් කරලා දන්නේ නැහැ කි නේද? අතින් ඇඳලා. හා. ඔව්. ඉතින් විකිරණවත් බැරි අපිට දෙවෙනි මුද්‍රණයේදී පාට ටිකක් එහෙම දාලා අලුත් ඩිසයින් එකක් කරන්න පිට කවරේට. හා හොඳයි. අවසරයි හඳුනන්නේ. සාරානන්ද හඳුරු කවුද ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හදනවා පොතක් print කරන්න. මොකද කියලා දන්නෙත් නැහැ. ඔයාට ඉතින් ඕනේ උණු කැවුම් වගේ විකුණන පොත් නේ? ඒකේ තියෙන වැරද්ද මොකද්ද? මට මේ ආයතනේ රන් කරන්න මුදල් කවුරුහරි නිකන් දෙනවද? නෑ. මම පොතක් print කරාම ඒක විකිනෙන්න ඕනේ. මේ ඉස්සරහට නගින්න මාව ඩ්‍රයිවර් කරන්න නැතෝ. උණුවෙන් කෝපි එකක් ඕනේද? නෑ තව ටිකකින් මන් දන්නවනේ වාගේ හැටි. ඉන්නකෝ මම කෝපි එකක් හදාගෙන එන්න. මා පවසන වදන් අද පවතින ප්‍රබන්ධ කලාව කෙරෙහි
ද්වේෂයෙන් කියන්නාසේ සලකමින් සමහරුන් කෝප ගන්නටද පුළුවන්. එහෙත් වසර දහස් ගණනකට ආසන්න සාහිත්‍ය ඉතිහාසයක් ඇති අපගේ සිංහල ප්‍රබන්ධ කලාවේ ඉතිහාසය විමසීමෙන් මේ තිත්ත ඇත්ත කාටත් පසක් වනවාට සැකයක් නැත. පත්තර මගේ බයිසිකලෙත් මගේ මොකද අප්සෙට් එක මූණ නිකන් හරියට කෝච්චියට අහුවෙච්ච රුපියල් 100 වගේනේ. වැඩක් නෑ උ. මේ ගෙදර වැඩ නැහැ. කියලා වැඩක් නෑ. කියලා වැඩක් නැත්තම් ලියලා දෙනවා මම බෙදලා දෙන්න. අනේ යෝයි. පොතක් පත්‍රයක් කියවන්න වෙලාවක් නෑ. සර් කියන්නේ සර්ගෙන් පොත් කියවන්න කියලා. ඉතින් හොඳයිනේ ජයති. මහාචාර්යතුමාගේ පොතක් පතක් කියවන එක කොච්චර හොඳද? කෝ දෙනවකෝ. අප්පෝ මෙන්න පත්තරේ. ජයතු තමුසට ඔලුවක් තියනව නේද? ඔව්. ඒක ඇතුලේ මොලයක් තියනව නේද? ඔව්. ඒකේ තියෙන්නේ මැටිනේ. ඒකට මොනවා හරි දේවල් දාගන්න පොත්පත් කියවලා. මොකද කිව්වේ? මොකද කිව්වේ? මහාචාර්ය කෙනෙක් වගේ නිකන්. බෙදන්නේ පත්තර. හරකා. වංගඩියා හෙට අවුවෙනවකෝ. කොට්ටා. කෝප ටිකක් වැඩි වුණා. තිත්තරහයිද? ඔයා හදන කෝපයකේ මට දැනෙන්නේ අපේ අම්මා හදන කෝපයකේ රස. අපේ අම්මා තාත්තා තරම් උගත් නෑ. ඒ වුණත් තාත්තා ජීවත් වෙනකල්ම අම්මත් එක්ක කොයිතරම් සතුටුසෙන් වුණා. කොහමද? දන්නවනේ අපේ බොස්ගේ ඇති. පොඩ්ඩක් පරක් වුණ ගමන්. සෝරි ගයා. දන්නවනේ අපේ පාරේ බස් එක. තෑන්ක්ස්. මට මේ ਵਿਚාර පොත් දෙක මස්රන් වගේ. ඒකට අපේ බොස්ට අරහන්. ඒකනේ මට මේ ගේන්න පුළුවන් උනේ. ඇයි එහෙනම් මේ පොත් ඔයගොල්ලන්ගේ ප්‍රෙස් එකේ මුද්‍රණය කරන්නේ? ඔය වගේ ප්‍රබුද්ධ දේවලුත් අපේ ප්‍රෙස් එකේ ප්‍රින්ට් කරනවා කියලා පෙන්වන්න ඕනේ ඉතින්. යන ගමන් කතා කරමු වෙලා ගියා. දැන්. හොඳ.
අපිට. ළඟ හම්බෙලා කතා කරන්න පුළුවන්. කාලේ තමයි ප්‍රශ්නේ. ඔව්. අද යොදාගත්ත වැඩි කීපයක් නම් තියෙනවා. කමන්නේ මහත්තයා මට කෝල් එකක් දෙන්න. මෙන්න මේකේ මං හයිලයිට් කරලා තියෙන ඔය ටික චුට්ටක් බලන්න. අමුවෙන්ම ලියලා දාලා කිසිම ගැඹුරක් නෑ. මේ අර කඳුලක් කඩාවැටේ කියන නවල එකනේ. කඳුල කඩාවැටීම කෙසේ වෙතත් ඕවා කියවුවොත් එහෙම තරුණ පරම්පරාවේ කොඳුනාරටිය නම් කඩම් වැටෙනවා. වරුණී අපි පබ්ලිෂර්ස්ලා මිසක් රයිටර්ස්ලා නෙමෙයි. ඔයා හොඳට බලන්න. ඔය හැම නවල එකකට වැඩි ඔක වැඩ කරනවා. ඔය ඩිමාන්ඩ් එකක් තියෙනවා. අපිට මතකද අපි කරපු ප්‍රථම ප්‍රේමී කඳුළු බින්දුව. මතකද ප්‍රින්ට්ස් කීයක් අපි ප්‍රින්ට් කරාද? 40000ක් ප්‍රින්ට් කරා. වරුණේ. ඔයාටයි මටයි බෑ මේ ප්‍රවාහය වෙනස් කරන්න. අපිට සිද්ධ වෙනවා ඒකට අනුගත වෙන්න. තේරුණා? සර් අතුරුපාන කියලා මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා. තුරුපන්? අඬ ගියෝ. හා සර්. ජයතු නෝනා මොනවද අර කාමරේ ගොඩ ගහගෙන ඉන්නේ? බැරි වෙලාවත් ඔන්න සර් දැක්කොත් උඹට ගෙදරිනුත් යන්න වෙයි. මොනවද උඹ කල්පනා කරන්නේ? නෑ නෝනා. මම මේ කල්පනා කරේ නෝනා බලන පොත් එහෙම සර්ට අහු වුණොත්. උඹ ඔය කාටද කතා කරන්නේ? උඹ හිතන්නේ මම මේ ඒවා සර්ට හොරෙන් කියවනවා කියලාද? නෝනා මං කියුවත් සර් බයින් එකක් නෑනේ. කටවහ ගන්නවා. ඔන්න අර සර් එනවා. ගින් ගේට්ටුව අරිනවා.
අද මොකද උනේ? පොත බාර දුන්නද? අයියානේ කලකිරීමෙන් වගේ ඉන්නේ. ආම්දුරෝ කිව්වට ගියා මිසක් මගේ හිතට නම් එතන ඇල්ලුවේ නැහැ. එතන මේ දැනුම දෙන තැනක්වත් සාහිත්‍යයට සේවයක් කරන තැනක්වත් නෙමෙයි. නිකම් පොත් කාර්යයක්. ප්‍රකාශන අයිතිය අපට බාර ගන්න. අපි ළඟ ලක්ෂ ගාණක් නැත්තම් ප්‍රකාශකයෝ කවුරු වුණාම අපිට මොකද අනේ? බලමු. පොත කියවලා ඉවරලා මොකද